මොකද්ද පුපුරන හරක් ඇවුනා? ඇත්ත තමයි. මේ මීටරේ ගොඩාක් වැඩියෙන් පෙන්වන්නේ. දැන් නම් මට ඒක ඇහෙන්නේ නැහනේ. ඒයි ඔයාලා මොනවද කරන්නේ? අපි මේ දැන් දෙයක් හොයාගත්තා. සෑහෙන ලොකු සද්දයක්. නිකම් බොරු කියන්න එපා. මොන දේ වුණත් දැන් ඒක ඇහෙන්නේ නැහැ. මන් දන්නවා තවත් වෙලා ඔයගොල්ලෝ මෙතන වැඩ කරන්න කැමතියි කියලා. ඒ වුණාට මාත් ඔතන වැඩ කරන්න කැමතියි පොඩි විවේකයකටත් එක්ක. අද අපේ පඩියට හරියන අපි වැඩ කරලා ඉවරයි ස්ටේව්. ඒක නෙවෙයි. මං හිතන්නේ අපිත් එක්ක කවුරු හරි සම්බන්ධ වෙන්න හදනවා ඇති. කවුරු වුණත් එයා අපේ ළඟට ඇවිල්ලා ඉන්නේ. ඔය සද්දේ හින්දා මට නිදා ගන්නවත් ඉඩයක් නෑ. ඔයා නැගිට්ටද? අපි ඔයාව හැරවන්න තමයි හදුවේ. දැන් නගරයකට කිට්ටු වෙලා ලිල්ලේ අපි කන්න මොනවා හරි හොයාගන්න ඕනේ. මට හරි බඩගිනි. ඒ වුණාට අපි කාලා තාම පැය දෙකක්වත් ගිහිල්ලා නෑ නිෂාගි. ඇත්ත. ඒ වුණත් මේ වාහනේ එනවලා මට හරි බඩගිනි. අනිත් එක අපි දෙන්නක වෙලාවේ හැටියට නම් පැය 14කට වැඩිය ගිහිල්ලා. එන්න මේ දූවිලි කුණාටුව වැඩි වෙනවා වගේ. හත්වලාවේ මට පාර පෙන්නේත් නෑනේ. මොකද සත්‍ය? නේද? අනේ මන් දවුලක් ගන්නේ. මොකද අපේ දැක්කේ? මම නම් දන්නේ මොකකුණත් මහ විශාල දෙයක්. ඒක ජෙට් එකක් වත්ද? මන් නම් ඒ වගේ ජෙට් එකක් කවදාවත් දැකලා නැහැ. ඔයගොල්ලෝ දැක්කනේ ඒක ගිය වේගේ. රේඩියේටරේ ඉවරයි වගේ. මේ බලන්න. මං හිතන්නේ පිච්චිලා. ඒයි අර තියෙන්නේ නගරයක් වගේ. මං හිතන්නේ එතනට වැඩි දුරක් නැතුව ඇති. ඔයා කියන්නේ මේ කාන්තාරය හරහා අපිට ඇවිදින්න කියලාද? මේ මහරෑ මන් නම් ඔයා වඩාගෙන යන්නේ. මේ වැලි සරුපේ ඔහෙමත් ඇතිනේ. යා රැටල්ස්නේක්. හේයි මට නියම අදහසක් ආවා. ඔය කට්ටිය කාන්තාරය හරහා යන්න අපි දෙන්න වාහනේ ආරක්ෂා කරන්න මෙතන ඉන්නම්. හරිනේ? අන්න වැඩේ. ඒක නම් හරීම නිර්භීත වැඩක් ස්කූබී. ස්තුතියි. ඕක මොකද්ද? එහෙනම් හරිනේ. අපි යමු. අපි එනකම් පරිස්සමෙන් ඉන්න. කැම ටිකකුත් හොයාගෙන එන්න. මන් දන්නවා අපේ වෙල්ම කෑම හංගන්න තැන ස්කූබී. හොයාගෙන කමු. ඉතුරු වෙලා තියෙන එක මේකයි වගේ ස්කූබී. කබයි. ඒක මගේ. යාන්තන් ඇති ස්කූබී අපි ගිහිල්ලා බාගේ බෙදාගෙනවත් කමු. ජැකලෝ අන්තියෙන් ආවේ මං හිතුවා එහෙමුන් දැන් නෑ කියලා. ඒක තමයි. ඒයි අන්තියෙන් ආවා අපේ විස්කෝතු. ඕමින්නා ඕන
ගෙඩියක් අල්ලගන්න ඔබදී. ඔර ගෙඩිය රිංගුවනේ ඇතුළට. ඒ ස්කෝබි අර මොකක්ද අර දිස්නේ දෙන්නේ? බද්දන්න කොහොමද? අපි දෙන්නක පිටිපස්සේ කවුරු හරි ඉන්නවා නේද ස්කෝබි? යා හරියට බය හිතෙනවා. බය හිතෙනවා නේද? Where are you? We've got some work to do now. Scooby-Doo, where are you? We need some help from you now. Come on, Scooby-Doo, I see you. Telling you gotta shiver. You're not fooling me, 'cause I can see. Shake and shiver. You know we got a mystery to solve, so Scooby-Doo, be ready for your ride. Don't go back. And Scooby-Doo, if you come through, you're gonna have yourself a Scooby snack. That's a fact. Scooby-Doo, here are you. You're ready and you're willing. We can count on you. Scooby-Doo, catch that feeling. මේ මොකද මේ? පිටසක්කල ජීවින් අපි පස්සේ එලවගෙන ආවා. බය හිතෙනවා. පිටසක්වල ජීවි කොමොකෙක්වත් පේන්නේ නැහනේ. ඇත්තමයි. කොල්ල පාටයි සෙවල තියෙනවා. ලොකු ගෙම්බන්ගේ වගේ ඇස්කෙක තියෙනවා. අඩි 8ක් විතර උසයි දිලිසෙනවා. අනේ ඌට ලොකු ඇඟිලි තිබුණා. තව අර මේ කේක් තියෙනවා කේක්. ඕගොල්ලෝ දන්නවද ඔය කියන පිටසක්වල ජීවීන් ගැන? ඒක එච්චර දෙයක් නෙමේ බබෝ. හුඟක් අය දැකලා තියෙනවා ඒගොල්ලන්ව. ඇත්තට? ඔව් ඒක හින්දාම තමයි අපි කලුරු වුණාම වැඩි එළියට යන්නේ නැත්තේ. තේරුණාද? ඔයත් පිටසක්වල ජීවින් දැකලා තියෙනවද? ආපෝ නෑ. රැට පේන අමුතු එළියයි අමුතු සද්දේ විතරයි මං දැකලා තියෙන්නේ. ඒත් අරයව නම් ඒගොල්ලෝ අල්ලගෙන ගියා. ඒක තමයි මම හුණ කියන්න වගේ කිව්වේ පිටසක්වල ජීවීන් දෙන්නේ මේ පෘථුවිය යටත් කරගන්න. එයාගේ නම තමයි ලෙස්ටර්. එයාට ටිකක් පිස්සු වගේ. ලෙස්ටර් මං ගොන්නේ සද්දනතු පැත්තකට වෙලා ඉන්නයි කියලා. ඕකට එච්චර කෑ ගහන්න ඕනේ මං කතාව අහගෙන ඉන්නම්. එයා හිතන්නේ උන් යාව ගෙනියලා පරීක්ෂා කළා කියලා. මොනවා පරීක්ෂා කළා? දන්නවද? දැන් මාසෙකට ඉස්සෙල්ලා මේ පළාතේ විශාල හරක් තොගයක් අභිලාෂ් විදිහට අතුරුදහන් වුණා. ඔව් හුඟක් අය මේ නගරේ දාලා යන්න ගියා. ඔයාලා මේවා කන්න කැමති ඉන්නේ. සමාවෙන්න ඇත්තද ඔයා පිටසක්වල ජීවින් සමග සම්බන්ධකම් පවත්වනවා කියන කතාව? ආන්න පුංචි නෝනට තේරුණා. ඒගොල්ලන්ගේ යානෙට මාව ගෙනිච්චා. මුල්ටට? ඔහොම ඇඳි ගන්ට.